පුතේ. හරි. මට කියන්න ඔයාලට කුඹුරු වැඩ කරන්න පුළුවන්ද? බෑ. බෑ. කුඹුරු වැඩ කරන්න බැරි නම් ඇයි මේ වෙලට එන්න හදන්න ඔච්චර? බලන්න. මොනවද බලන්නේ? බලන්න. බලලා හරියන්නේ නැහැ. දැන් ඔයා දැක්කද? දැන් අපි ගත්තොත් අපි ඉස්සර දුප්පත්නේ. කිරි අම්මා කිරි අත්තා දුප්පත්. එතකොට ඒ කට්ටිය මේ හේම් කුඹුරු කරලා තමයි අපිට කන්න බොන්න දුන්නේ. හරිද? yes. හැබැයි දැන් ඉතින් පොඩ්ඩක් මේවා වෙලා තාත්තලා රස්සා වඩි ගිහින් මේවා වෙලා ඉතින් එහෙම වෙච්ච හින්දා දැන් ওই කට්ටියට එහෙම ලොකු දුකක් නැහැනේ. දැන් ලොකු ප්‍රශ්න නැහැ. හරි නමුත් කිරි අම්මලා කිරි අත්තලා ගොඩක් දුක් කියන. දැන් ඔයාලට පේනවා ඇති. ඔය තවත් ඒ කට්ටිය කුඹුරු වඩම්මනම් කරනවානේ. හේනට යනවා කුඹුරු කරනවා මේවා කරනවා. අපි කීවට අහන්නේ නැහැ. හරිද? නමුත් ඒ කට්ටිය අර වැඩ කරපු අය හින්දා දැන් වැඩ නොකර ඉන්නත් බෑ. අපි කොච්චර කිව්වත් ඒ කට්ටිය ඉන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ කට්ටිය හැදුවේ අපිට ඒ දවස්වල එයාලා කොච්චර දුකින්වත් මොනවා කරත් අපට උගන්වන්න තමයි හැදුවේ. තාත්තට බාප්පලා දෙන්නට එහෙම. හරිද? ඒතර අපි යම් තාක් දුරට ඉගෙන ගත්තා. එතකොට ඔය කට්ටිය බලන්න දැන් අපි ගියපු ඉස්කෝලේ නෙමෙයි අපි ඉස්සෙල්ලා ගමේ ඉස්කෝලේට ගියේ. එතකොට ඔයාලා අපි ගමේ ඉස්කෝලේ නෙමෙයි එකපාරම ඔයා ගමේ ඉස්කෝලේට ගිහින් සිස්සත් පාස් වෙලා ලොකු ඉස්කෝලේට ගියා. ඒතර නංගි ගමේ ඉස්කෝලේට දාන්න නැතුව අපි එකපාරම ලොකු ඉස්කෝලේට දැම්මා කැපිතිගොල්ල ඉස්කෝලේට සෙන්ට්‍රල් මෙයාට කැපිතිගොල්ල ප්‍රයිමරියට. හරිද? ඒ දැන් මේ අපිට වැඩි ඔය කට්ටිය හොඳට ඉගෙන ගන්න ඕන නිසා. තේරෙනවද? දැන් එතකොට අපිට වැඩි පහසුකම් ඔයාලට තියෙනවා. ඒ හැමදේම අපි දෙන්නේ ඔයාලා මේ සමාජයට හොඳ බුද්ධිමත් උගත් දරුවෙක් සමාජගත කරන්න. තේරෙනවද? ඉතින් හොඳට ඉගෙන ගත්තායින් පස්සේ ඉගෙන ගත්තා කියන්නේ රස්සාවක් කරනවා කියන එක නෙමෙයි. තේරෙනවද? හොඳට ඉගෙන ගත්තායින් පස්සේ ඉගෙනගත්තු උගත් බුද්ධිමත් මිනිස්සෙක්ගෙන් කවදාවත් මේ සමාජයේ අනිත් මිනිහෙක්ට හිරිහැරයක් කරදරයක් වෙන්නේ නැහැ වෙනව අඩුයි. තේරෙනවද? ඒතර මේ මිනිස්සයා දන්නවා තැනකට ගිහින් හැසිරෙන්න ඕන විදිය, කතා කරන්න ඕන විදිය, ඊට පස්සේ තවත් කෙනෙක්ට ගරු කරන්න ඕන විදිය, සමාජයේ හැම කෙනාටම ගරු කරන්න ඕන විදිය. මේ හැම දෙයක් මෙයා දන්නා. මොකද එයා හොඳ උගත් බුද්ධිමත් පරිසරයක හැදිච්ච කෙනෙක්. ඒ නිසා එයා දන්නවා මේවා හොඳ නරක තේරුම් මේ වර්ග කරලා තේරුම් බේරුම් කර ගැනීම හැකියාවක් එයාට තියෙනවා. එතකොට සමාජයේදී සාමාන්‍ය වගේ පුද්ගලෙක් ගෙවෙන කරදර සහ සමාජයේ වැරදි දේවල් කරනවා අඩුයි. ඒකයි මම කියන්නේ. හොඳට ඉගෙනගෙන කරගෙන මේ කුඹුරක් කොටලා ජීවත් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? හින්දා හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තායින් පස්සේ හොඳ මිනිහෙක් සමාජගත වෙන එක තමයි වෙන්නේ. තේරෙනවද? ඒතර කවදාවත් අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. මම හොඳ රස්සාවක් කරනවා, ලෝය කෙනෙක් වෙනවා, මේවා කෙනෙක් වෙනවා, හැම කෙනෙක් වෙනවා කියලා. කියන්නේ මට හිතන විදිහට. අපි දැන් ඔය කට්ටියගෙන් ඕන කෙනෙක් ළමයෙක්ගෙන් ඇහුවොත් ඔයා ඉගෙනගෙන මොකද කවුරු වගේ කෙනෙක්ද වෙන්නේ කියලා සමහරට කියනවා ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ගුරුවරයෙක්, ලෝයර් කෙනෙක් ඔන්න ඔය වගේ වෙනවා කියලා. ළමයිගේ හිතේ තියෙන දේවල් හොඳයි. එහෙම තමයි. අපි ඕනම කෙනෙක්ට අරමුණක් තියෙන්න ඕනේ. ඔය හැම කෙනෙක්ටම අරමුණක් තියෙන්න ඕනේ. දැන් ඔයාට අරමුණක් තියෙන ඔයා අනාගතේ කවුරු වගේ කෙනෙක් වෙනවද? ඒතර නංගිට අරමුණක් තියෙන නංගි අනාගතේ කවුරු වගේ දෙයක් කෙනෙක් වෙනවද කියන එක. තේරෙනවද? එහෙම කෙනෙක් වෙලා එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. මම කියන්නේ ඒ උත්සාහ කරන ගමන් පළවෙනි දේ ඔය කට්ටිය සමාජයේ හොඳ පුරවැසියෙක් වෙනවා කියන එක තමයි හිතේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මම නිතරම කියනවා වගේ ඔයාලගෙන් කාටවත් කරදරයක් වෙන්න බෑ. තේරෙනවද? අන්තිම කියනවා නම් මේ පාරේ මේකේ ඉන්නේ මේ පරිසරයේ ඉන්න සතෙකුට ගහකට කොලකටවත් ඔය කට්ටියකින් කරදරයක් වෙන්න බෑ. අන්න එහෙම වෙන පුද්ගලයෙක් තමයි මේ සමාජයට මේ සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්නේ. තේරෙනවද? එතකොට මට ඕනේ කවදා හරි ඔය දෙන්න මේ සමාජයට හොඳ පුරවැසියෝ දෙන්නෙක් කරන්න විතරයි. තේරෙනවද? එතකොට තාත්තගේ හිතේ තියෙන මේවා එක ඉෂ්ට කරන්න ඔය කට්ටියට පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට මම කවදා හරි කැමතියි ඔයාලා දෙන්න මේ රටේ හොඳ ආයතනයක හොඳ රැකියාවක් හොඳ විදිහට කරනවා බලන්න. ඒතකොට ඉතින් අම්මට තාත්තට ආඩම්බරයි නා මගේ පුතා තමයි අද මේ අහවල් තැන ඉන්න අහවලා. ඒතර මගේ පුතා තමයි මෙන්න මේ දේ අද කරලා තියෙන්නේ කියන එක අපි ඕනම දෙමපියෙක් කියන්න ආසයි, ආඩම්බරයි. ඒ වගේ ආඩම්බරයක් අපටත් තියෙනවා. හරිද? එතකොට මේ හැම දෙයක්ම රකින්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ඒතකොට මේ කතාව මම කිව්වේ ඔය දෙන්නට විතරක් නෙවෙයි. මේ වීඩියෝ එක බලන ගොඩක් ළමයිට. ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉතින් ඒ දරුවෝ විදියට ඔයාලා දෙමව්පියන්ගේ බලාපොරොත්තු කවදාවත් නැති කරන්න එපා. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් දරුවෝ කියන්නේ ඇත්තටම දෙමව්පියන්ට වාසනාවන්ත, මේ රටට වාසනාවන්ත දරුවෝ පිරිසක්. ඉතින් දරුවෝ කියන්නේ ඔක්කොම වාසනාවක්, දෙමව්පියන්ට වාසනාවක්, රටට වාසනාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම හැම දරුවෙක්ම තමන්ගේ දෙමව්පියන්ගේ හිතේ තියෙන දේවල් ඉෂ්ට කරන්න වැඩ කරන්න කියන ඉල්ලීම කරන ගමන් මේ වීඩියෝ එක අපි නතර කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් අපි ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. නොයෙකුත් දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට comment එකක් දාලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙමනම් ගිහින් එන්න.